හයි මගේ ලස්සන ළමයෝ. ඉතින් අද මං ඔයාලට කියනවා ඔතේ පාන්දර අවදි වෙන එකෙන් අපිට තියෙන වාසීත් දවල් වෙලා අවදි වෙන එකෙන් අපිට ඇතිවන වාසිත් මොනවද කියලා. වාසි අවාසි. හරිද? ඒ හින්දා දිගටම වීඩියෝ එක අහන්න. ආයෙ මට ෆීඩ්බැක් එකක් දාන්න ඕනේ හොඳේ. ඉතින් මං හිතනවා ඔයාලා ගොඩාක් සතුටින් ඇති කියලා. හිතනවා නෙමේ ඔයාලා ගොඩාක් සතුටින් ඉන්නේ කියලා මං දන්නවා. ඉතින් මේක අහන්නකෝ අපි උදේ පාන්දර නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ පාන්දර 3:00 5:00 තමයි බ්‍රහ්ම මුහුර්ත වෙලාවන් කියලා අපේ ආදී මුතුන්මිත්තෝ ඉඳලා වෙන් කරගෙන තිබුණේ. ඒක බොරුවක් නෙමේ අපි යාලට hina වුණාට ඒක ඇත්තක්. මොකද පාන්දර 3:00 5:00 කියන්නේ ඔයාලට මතක ඇති අපි ස්කූල් යනකොට පාඩම් කරන්න උනත් අපි නැගිටින්නේ පාන්දර. අපිට හොඳ මතකයක් තිබුණා අපි ඒ පාඩම් කරපු දේවල් උනත්. නේද? දැන් උනත් එහෙමනේ. දැන් උනත් ස්කූල් යන කට්ටිය විභාග දවස්වලට පාන්දර තමයි පාඩම් කරන්න නැගිටින්නේ. නේද? ඒ අපි දිගු නින්දකට පස්සේ අපේ මනස සැහැල්ලුයි. අපේ ශරීරයට සැනසීමක්. ඒ කියන්නේ අපි නිරෝගීව තමයි වෙලාවට නැගිටින්නේ. අපි අවදි වෙන වෙලාව අපේ වයිබ් එක හොඳයි, හොරා එක හොඳයි. අපි සැනසීමෙන් සතුටින් විවේකීව ඉඳලානේ අපි නැගිටින්නේ. ඒ හින්දා අපේ දවස අපිට පටන් ගන්න පුළුවන් හරිම ලස්සනට. මම කියන්නේ පාන්දර 3:00ට ඔයාලා අවදි වෙන්න ඕනේ. සමහර විට ඔයා නයිට් එක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති. ඒකල ඔයා පාන්දර නිදිය ගන්නවා ඇති. මම මේ කියන්නේ යාලට නෙවෙයි. මං කියන්නේ මේ දවසේ වැඩ කරලා හරි ජොබ් එකක් කරලා හරි නොකර හරි ගෙදර ඉඳලා රෑ වෙනකන් රෑ 12 වෙනකන් ෆෝන් එක ඔබා ඉඳලා දවල් 8-9 වෙලා නැගිටින අපේ කම්මැලි සෙට් එකට. ඉතින් මං යාළගෙන් අහන්නේ ඔයාලා එහෙම කරලා ඔයාලට කිසිම ප්‍රයෝජනයක් තිබුණද? ඔයාලා මොනවම හරි වෙනසක් ඔයාලගේ ජීවිතේ කරගත්තද? නෑනේ නේ. ඒ හින්දා පුරුදු වෙන්න අඩුතරමේ රෑ 8:00 වෙනකොට නිදියගෙන පාන්දර 4:00 5:00ට කලින් අවදි වෙන්න පුරුදු වෙන්න. ඒ පුරුදු වෙලා ඔයාලා විශ්වාකර්ෂණ නීතියේ මොනම හරි ටෙක්නික් එකක් කරනවා නම් ඒවා කරන්න හොඳම වෙලාව තමයි මේ බ්‍රහ්ම මුහුර්ත වෙලාව. මොකද අපි මේ ටෙක්නික් එක කරපුවාම මේ බ්‍රහ්ම මුහුර්ත වෙලාවේ අපේ ප්‍රාර්ථනාව අපි හිතනවටත් වැඩිය කලින් ගොඩාක් ඉක්මනින්ම සිද්ධ වෙනවා. ගොඩාක් ඉක්මනින් අපිට ඒ දේවල් ලැබෙනවා මේ පාන්දර කරන ප්‍රාර්ථනාවන්. හොඳද ළමයෝ? ඒකත් තමයි ඒක. අනිත් එක තමයි අපේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලා පුරුදු වෙන්න පාන්දර නැගිටින්න උත්සාහ ගන්න. හොඳද? පාන්දර නැගිටලා අපි කියමු 4ට කියලා. හරි අපි 4ට නැගිටිනවා. නැගිටලා ඔයාලා විශ්වයට ස්තුති කරන්න. ඔයාලගේ සුවන් යෝජනා කියවන්න. ඒ කියවලා ඊට පස්සේ ඔයාලගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පින් දෙන්න. ඊට පස්සේ පොඩි භාවනාවක් කරන්න. කරලා ව්‍යායාම ටිකක් කරලා ඔයාලා කන බොන දෙයක් ඔයාලා තේ කපනවා නම් කැඳේ කපනවා නම් ඒවා පීලා ඔයාලා සැනසීමෙන් නිදාසේ දවස පටන් අරගෙන බලන්න. මුළු දවසම ඔයාගේ සාර්ථකම වෙනවා. මොකද ඔයා පාන්දර ඉඳලම ඉන්නේ එකම මෝඩ් එකේ. ඒ කියන්නේ ඔයා ගොඩාක් සැනසීමෙන් තමයි ඔයා නිදහසේ ඔයා සැනසීමෙන් ඔයාගේ දවස පටන් ගත්තා. අන්න ඒක ඔයාගේ මුළු දවසම තියෙනවා. ඔයාගේ හිතේ ඒ සතුට මුළු දවසම ඔයාගේ තියෙනවා. ඔයාගේ වැඩ කටයුතුත් හැමදේම එතකොට සාර්ථක වෙනවා. ඔයා දවල් වෙලා හැරුණොත් ඔයා කලබලයි, ඔයාට තරහා ගින් ඔයාගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ. සමහර වැඩ ඔයා කල් දානවා නේද? එහෙම නෙවෙන්නේ.
ගොඩාක් මහට තරහා යනවා ඒ වෙලාවට. තරහා වෙලා කෑ ගහනවා, අනිත් අයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. මට ඇයි ඇරුවේ නැති කියයි, එක්ක තව ප්‍රශ්න. ඒ හින්දා ඔයා හිතන්නකෝ දවල් වෙලා නැගිටලා දවස් වලට ඔයාට අනිවාර්යෙන් ප්‍රශ්න ඇති වෙනවානේ. ඔයාගේ වැඩේ කල් ගිහිල්ලා එක ජොබ් එක කරන තැනින් ප්‍රශ්න. ඒ හින්දා උත්සාහ ගන්න පුළුවන් තරම් උදේ පාන්දර නැගිටින්න. ඇත්තටම ඔයාලා වුණත් දන්නවනේ උදේ පාන්දර නැගිටින එකේ ඔයාලට තියෙන වාසිය අවාසිය නේද? තව දෙයක් මං ඔයාලට කියන්නම හිටියේ. ඔයාලට මොනවා හරි ඔයාලගේ සෞඛ්‍ය පිළිබඳ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නකෝ. ඔයාලා මොනවා හරි අසනීපයක් මොනවම හරි දෙයකට ඔයා බේත් බොන කෙනෙක් හරි නම්, එහෙම නැත්නම් ඔයා නිරෝගී කෙනෙක් හරි නම්, කවුරු වුණත් ඔයා උදේ පාන්දරම නැගිට්ටාම වතුර වීදුරුවකට දෙහි චුට්ටක් මිරිකලා ඒකට ලුණු ටිකක් දාලා ඒක බොන්න. බීලා දවස පටන් ගන්නකෝ. මේක ඔයාලගේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් බලපාන දෙයක් වෙනවා. ඔයාව නිරෝගීව තියන්න මේ වතුර වීදුරුව ගොඩාක් ඔයාට උදව් වෙනවා. මුළු රැයක් පුරාම ඔයාගේ වෙලිලා තියෙන ශරීරයට නැවුම් බවක් මේ වතුර වීදුරුවෙන් ඔයාට ගේනවා. ඔයා හිතන්නකෝ වතුර ටිකක් නැතුව වේලිලා අතු පාත් වෙලා කොළ හැලිලා තිබුණු ගහකට ඔයා වතුර ටිකක් දාපුවාම ඒ ගහ කොහොමද නැම්ව නැගිටින්නේ කියලා. ඉතින් ළමයෝ මේ විශ්වය ඔයාව පොඩියට මවලා නෑ. තේරුණාද? ඔයාට ලස්සන ශරීරයක් දීලා වටිනා ජීවිතයක් දීලා ඔයාව මවලා ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. හාද? ඔයා ඍණාත්මකව ඉන්නකම් ඔයාට ලැබෙන්නේ ඍණාත්මකම දේවල් විතරයි. ඔයා ධනාත්මක නම් ඔයාට ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු ප්‍රාර්ථනා මේ සියලුම දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. මම ඔයාට ඒක කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඉතින් අලුත් මාසයක් ගෙනවනේ. ඔයා ඔයාගේ සිතුවිලි පාලනය කරගෙන ඒ දේවල් හදාගෙන ඔයා ධනාත්මක කෙනෙක් කරගෙන අලුත් මාසෙට අලුත් කෙනෙක් විදිහට යන්න. ඔයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කරගන්න. ඔයා අලුත් කෙනෙක් වෙන්න. ඔයාගේ ධනාත්මක සිතුවිලි ඔයා ඇති කරගන්න. හාද? ඉතින් අහන්නකෝ අදට ඇති වීඩියෝ එක. මම ඔයාට ගොඩක් කෙටි දේවල් තමයි කියලා දුන්නේ උදේ පාන්දර නැගිටින එකෙන් ඔයාට ලැබෙන දේවල්. මොකද වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා. ඉතින් එහෙනම් මාව අහගෙන හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේමයි ළමයෝ ඔයා විශ්වාස කරන්න ඔයාට හරියනවාමයි. හාද? ඔයාගේ ජීවිතේ ඔයා දිනනවාමයි. ඔයා ඔයාව විශ්වාස කරන්න. හාද ලස්සන ළමයෝ? එහෙනම් මට ෆීඩ්බැක් එකක් දාන්න. හොඳද? ලයික් එකක් අනිවාර්යෙන් දාන්න. ඔයාගේ ලයික් එක, ඔයාගේ ෆීඩ්බැක් එක මට ගොඩාරියක් වටිනවා. මගේ වීඩියෝ වල මොනවා හරි වැරදක් තියෙනවා නම් මට ඒකත් කියලා දෙන්න. හොඳද? ඉතින් පුළුවන් නම් මගේ වීඩියෝ වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් බෙල් අයිටම් එක අමතක කරන්න එපා කියලත් මං ඔයාගෙන් ඉල්ලනවා. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න. උදේ පාන්දර නැගිටින්න කම්මැලි ළමයෝ. හාද?